රට රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයා දැනගත යුතුම කරුණු තියෙනවා. රට රැකියාවට ගිහින් වැඩි පඩියක් අරගෙන ඔයාගේ හීනවලට යන්න ඔයාටත් ආස ඇති. ඉතින් එහෙම කරන්න නම් හරි ඒජන්සියක් කොහොමද අපි තෝරගන්නේ? ඒ ඒජන්සියත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඊට කලින් හැබැයි ඔයාලා සල්ලි දෙන්න නම් යන්න එපා කාටවත්. යාළුවනි, කොහොමද ඉතින් ඔයාලට? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ රට රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට වැදගත් විය යුතු කරුණු පිළිබඳව. ඉතින් අද කාලේ ගොඩක් අය හොඳ ඉන්කම් එකක් ගන්න රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ තමන්ගේ පවුල නඩත්තු කිරීමට, ඒ වගේම ලෝන් එකක් තියෙනවා ලෝන් ගෙවන්න, ඒ වගේම හොඳ ගෙයක් හදාගන්න, ඔන්න ඔය වගේ කරුණු කාරණා රාශියක් හිතේ දරාගෙන තමයි රට රැකියාවක් යන්න බලාපොරොත්තුවෙන් try කරන්නේ කට්ටිය. ඉතින් හරි විදියට ප්ලෑන් එකක් ඇතිව රට ගියොත් ඔයාට නියම විදියට ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්, වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන්. හැබැයි ප්ලෑන් එකක් නැතුව ගියොත් ඔයාට මේ ලැබෙන රැකියාව යම් අපහසුතාවයන් වලට පත් වෙලා වැඩ කර ගන්න සිදු වෙයි. ඉතින් ඒ ගැන අපි අද කතා කරනවා. ඔයාලා මේ වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න, දිගටම නරඹන්න. එතකොට සම්පූර්ණ ඔයාලටත් වැදගත් වෙයි මේ වීඩියෝ. හොඳයි, අපි මුලින්ම බලමු විදේශගත වෙලා රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු මොනවද කියලා. ප්‍රථමයෙන්ම වැඩි වැටුපක් ලබා ගන්න. ඇත්තටම මෙම කාරණේ ඉතා වැදගත් කාරණයක් වෙනවා. ශ්‍රී ලංකාව තුළ දැනට පවතින තත්ත්වය අනුව ඔයා රජයේ හෝ දෛනික වැටුපක් ලබන කෙනෙක් හෝ නැත්නම් ආරක්ෂක අංශයේ වැඩ කරන කෙනෙක් වුණත් ඔබ ලබා ගන්නා වැටුප ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන් මාසිකව වියහියදම් කිරීම සඳහා. ඔයාගේ ගෑස් බිල, වතුර බිල, ලයිට් බිල, ළමයිගේ ඉස්කෝල යන වියදම්, පන්ති වියදම්, ඒවා බලනකොට ඔයාගේ වැටුප වගේ දෙගුණයක් යනවා ඇති මේ කාලය සීමාවත් එක්කන් වියදම් රඳවා පවත්වා ගැනීමට. ඉතින් ඒවත් එක්කන් බලපුවාම ඔයාට හිතට එනවා ඇති ඇත්තට මේ පඩියෙන් කරන්න දෙයක් නැහැ, වැඩි පඩියක් අරගෙන අපි හොඳ ස්ථාවරයක් හදාගන්න ඕනේ කියලා. එන්නේ හේතුව මුල් කරගෙන තමයි වැඩි වැටුපක් තියෙන තැනකට අපි මුලින්ම බලන්නේ. ඊට පස්සේ අපි ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම වගේ try කරන්නේ ඇත්තටම හොඳ ගෙයක් හදාගන්න. ගෙයක් හදාගෙන ළමයි එක්කන්, තමන්ගේ පවුලත් එක්කන් හරිම සතුටින් ජීවත් වෙන්න තමයි මූලිකම අරමුණ. ඒ වගේම අනිත් කාරණේ ඔයා මොකකට හෝ ලෝන් එකක් අරන් තියෙනවා නම් ඒ ලෝන් එක නිරවු කිරීමට, ඒ වගේම ලෝන් එක ගෙවාගෙන යාමට අරමුණක් ඇති. ඉතින් ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔයාට විදේශගතව රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් ඇති. ඉතින් ඒ වගේ බලාපොරොත්තු රාශියක් තියෙන ඔයා වැඩි වැටුපක් ගැන වගේම මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි, ඒ දේවල් මොනවද කියලා කියන්න කලින් මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද ඉදිරියට මම ඔයාත් එක්කන් කතා කරනවා මේ වගේම රට රැකියාවකට ගිහිල්ලා කරන්න ඕනේ මොනවද, එහෙදින් ඔයා හැසිරෙන්න ඕනේ කොහොමද, ඒ වගේම භාෂාවල් මොනවද, මුදල් පරිහරණය කරනකොට මුදල් ලංකාවට එවන්නේ කොහොමද, එයාපෝට් එකෙන් යන්නේ කොහොමද, මේ හැමදේම ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි මේ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියලා අපි කතා කරමු. මේ රටේ ජීවන වියදම ගැන අපි ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒකට අපි ලබා ගන්නා වැඩි වැටුප වියදම් වෙන්න පුළුවන් ඒ ජීවන වියදමත් එක්ක. ඒ නිසා අපි ඒක පරිහරණය කරන්න කොහොමද කියලා නියාමනය කරගන්න ඕනේ. ඒ වගේම මේ රටේ තියෙන නීති රීති වලට ඔයාට යටත් වෙලා වැඩ කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න ඕනේ. ඒ වගේම ඔයාට වැඩ කරන්න තියෙන්නේ මොනවද? වැඩ කරන්න තියෙන කාල සීමාව, ඔයාට වැඩ කරන්න වෙන්නේ මොන වගේ ඒවාද, ඔයාගේ ස්කිල් එක, ඒ දේවල් ඔයා බලන්න ඕනේ. එතකොට භාෂාව සාමාන්‍යයෙන් ඉංග්‍රීසි මූලික දැනුම වගේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ගොඩක් රටවල ඉංග්‍රීසි කතා කරනවා. ඒ නිසා මූලික දැනීමවත් ඉංග්‍රීසි වල තියෙන්න ඕනේ. දැන් තමයි වැදගත්ම කාරණයට යන්න හදන්නේ. මොකක්ද මේ වැදගත්ම කාරණේ? හරි. අපි රට රැකියාවකට යන්න කලින් අපිට
90%ක්ම යන්නේ ඒජන්සියක් කරා. ටික දෙනෙක් තමන්ගේ යාළුවෝ හරහා නැත්නම් ඥාතීන් හරහා ඒ රටේට ගෙන්න ගන්නවා. 90%ක්ම වැඩි පිරිසක්ම යන්නේ ඒජන්සියක් කරා තමයි. ඉතින් අපි ඒජන්සියක් තෝරගන්නේ කොහොමද? ඒජන්සියට අපි ඒජන්සිය පිළිබඳව අපි මොනවද හොයලා බලන්න ඕනේ? ඒ දේවල් අපි දැන් කතා කරමු. ඉතින් විදේශීය රටකට ගිහිල්ලා ජොබ් එකක් කරන්න මැද ඉඳලා සපෝට් එකක් දෙන්නේ ඒජන්සිය තමයි. ඉතින් මේ ඒජන්සි වලින් ගොඩක් ස්කෑම් ඒජන්සි තියෙනවා. ඒ කියන්නේ මකට කරලා ඉවරලා වගේ සල්ලි අරගෙන ඒගොල්ලෝ හොයා ගන්නවත් නැති වෙන විදියට ඒජන්සි තියෙනවා. ඉතින් ඒවට අහු නොවෙන්න මේ දේවල් අනිවාර්යෙන්ම ඔයා බලනකොට මෙන්න මේ දේවල් අනිවාර්යෙන් බලන්න. ඒ ඒජන්සියට අයත් ලයිසන් එකක් තියෙනවද කියලා. එතකොට ඒජන්සියේ ලයිසන් එකක් තියෙනවද කියලා දැනගන්න ඇත්තටම අපිට පුළුවන් අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අඩවිය තියෙනවා. ඒ වෙබ් අඩවිය හරහා අපිට බලා ගන්න පුළුවන්. එතකොට රජයේ අනුමැතිය තියෙනවාද ඒකට කියලා එයාලගේ අංකයක් තියෙනවා. රෙජිස්ටර් අංකේ ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා එතන සර්ච් කරලා බලන්න පුළුවන්. එතකොට ඒජන්සිය හරහා තියෙන වට තියෙන ජොබ් වේකන්සි මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඒකට කොච්චරක් තියෙනවද, සැලරි කොහොමද ගෙවන්නේ, ඒ හැමදේම තියෙනවා. එතකොට ඒ ඒජන්සියට අනිවාර්යෙන් කාර්යාලයක් තියෙන්න ඕනි. කාර්යාලයක් නැතුව කාටවත් ඒජන්සියක් කරන්න බෑ. එතකොට ඒ කාර්යාලයට අයත් ලිපිනයක් තියෙන්න ඕනි. අනිවාර්යෙන් ඒ දේවල් බලන්න. නැත්තම් එහෙම ඔයාගේ මුදල් අපතේ යන්න පුළුවන්. එතකොට සමාජ මාධ්‍ය වලින් නිකුත් කරන ඔය ව්‍යාජ විදියට නිකුත් කරනවා ජොබ් වේකන්සි. ඒවට අහු වෙන්න එපා. ඒවා ස්කෑම් බොහෝ දුරට. සමහර විට ඔය හොඳ ඒජන්සි තියෙනවා ඒවා ඒගොල්ලොන්ගේ ප්‍රොමෝට් කරන්න සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඒවා හොයලා බලලා ඉවරලා ඒවත් එක්ක කන්වයින් වෙන්න. එතකොට කලින් ගිය අයගෙන් අනිවාර්යෙන් පුළුවන් නම් හොයලා බලන්න. කලින් ගිහිල්ලා ආපු අයගෙනුත් පොඩ්ඩක් අහලා බලන්න ඒජන්සිය සම්බන්ධව. එතකොට ඒගොල්ලෝ ගියාට පස්සේ ඒ අවුරුදු දෙක ඇතුළත එයාලා හොයලා බලනවාද කරදරයක් වුණොත් වෙනත් ස්ථානයකට යන්න පුළුවන්ද? එතකොට ලංකාවට ගෙන්න ගන්න ඒ දේවල් හැමදේම කරනවාද? ඔයාට ලැබුණ නැත්නම් ඒ දේවල් ගැන ඒගොල්ලොත් එයා කතා කරලා මැදිහත් වෙලා ඒ දේවල් කරලා දෙනවද කියලා අනිවාර්යෙන් ඒ දේවල් හොයලා බලන්න ඕනේ. එතකොට ඔයාට ගිවිසුම් ගත වෙන ගිවිසුමක් දෙයි. එතකොට ඒ ගිවිසුම අනිවාර්යෙන්ම ඔයා කියවන්න සම්පූර්ණ මුලින් ඉඳලා අවසාන වෙනතෙක්. ඒකේ හැමදේම තියෙනවා. එතකොට ඒකේ ෆොටෝකොපියකුත් ඉල්ල ගන්න අමතක කරන්න එපා. ඉතින් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා ඒජන්සියක් තෝරගන්න කොහොමද. ඔයා ලෝන් එකක් ඉල්ලුම් කරද්දී මේ ලෝන් එකට හැඩ ගැහිලා මොන වගේ දේවල් ඇතුළත් කරලාද ලෝන් එක ඉල්ලන්න ඕනි. මේ දේවල් කතා කරා. එතකොට දැන් අපි කතා කරමු ඔයා කන්ට්‍රි එකක් තෝරගද්දී මේ කන්ට්‍රි එක තෝරගන්නේ කොහොමද කියලා. කන්ට්‍රි එක තෝරගන්න ඔයා බලන්න ඕනේ ඔයාට සැලරි කොහොමද ගෙවන්නේ. එතකොට ඒ රටේ ජීවන වියදම, එතකොට ඒ රටේ තියෙන කාලගුණය ගැන නම් ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ලංකාව වගේ නෙවෙයි ඒ රටවල්. ඒ රටවල් වල තියෙනවා හිම වැටෙන කාල සීමාවක් සහ රස්නේ කාල සීමාවක්. ඒ දේවල් වලට මුහුණ දෙන්න බලාගෙන අපි ඉන්න ඕනේ. භාෂාව මම මුලින් කතා කරා සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම. ඒකට ඔයාට ලැබෙන ආරක්ෂාව පිළිබඳවත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒක බලලා ඔයා තීරණය කරන්න ඔයා යන්නේ ගල්ෆ් රටකටද නැත්නම් ආසියන් රටකද නැත්නම් යුරෝප් රටකටද යන්නේ කියලා ඔයා තීරණය කරන්න. ඉතින් ඒ සේරම හරි රට යන්න කලින් ඔයා මේවා හදාගෙන නම් තියෙන්න ඕනේ. ඉතින් පළවෙනිම එක තමයි විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාට අවුරුදු 18ට වැඩි සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එතකොට වෘත්තීය සුදුසුකම් විදියට ඔයාට වෘත්තීය මොනවද තියෙන්න ඕනේ ස්කිල් එකක්. එතකොට ඉස්සර කතා කරා වගේ මූලික ඉංග්‍රීසි දැනුමත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද ඉන්ටර්වයුව වලට පාස් වෙලා රීතුරු වගේ නෝ නම් අනිවාර්යෙන් එක්සෑම් තියෙනවා ඒ රටට ඇවිත් ලයිසන් එක ගන්න. එතකොට ඒවට මුහුණ දෙන්න ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නකොට දහසක් දේ ඔයාගේ හිතේ තියෙනකොටත් ඔයාට හදිස්සිය අනුව ඔයාට මෙහෙම දේවලුත් වෙන්න පුළුවන්. සමහර අය කියන්න පුළුවන් ඉක්මනින් මුදල් ගෙවන්න ඉක්මනට යන්න පුළුවන් කියලා. මුලින්ම කරන්න යන්න එපා සල්ලි ගෙවන එක. ඒක කොහෙත්ම කොතනකවත් එහෙම සඳහන් කරලා නැහැ ඔයාට මුලින්ම සල්ලි ගෙවන්න ඕනේ කියලා. එතකොට ඔයාට වීසා එක හරි කියලා ඔයාට කියන්නත් පුළුවන්. එහෙම වෙන්නෙත් නැහැ. මේ හැමදේම ප්‍රොසෙස් එක සම්පූර්ණ වුණාට පස්සේ වීසා එක ඔයාගේ ඩොකියුමන්ට්
යවුවට පස්සේ ඒ දේවල් වුණාට පස්සේ තමයි ඔයාගේ වීසා එක සක්සස් වෙන්නේ. ඉතින් සමුක පරීක්ෂණ නැතුව කවදාවත් ඔයාට රට රැකියාවකට යන්න අමාරුයි. විශේෂයෙන් පිරිමි අයට. ඉතින් මේ සමුක පරීක්ෂණ විදේශීය නියෝජිතයන් හරහා තියෙනවා. නැත්නම් සූම් තාක්ෂණය ඔස්සේ තියෙන්න පුළුවන්. ඒ කොහොම හරි ඔයාට මේ සමුක පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා. මේ මුහුණ දෙන්න වෙලා ඒකෙන් සමත් වුණාට පස්සේ තමයි ඔයාට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට අමතරව කොහොම හරි වෙලා ඔයාට යන්න පුළුවන් වුණොත් ඒ දේවල් පාස් වුණොත් ඔයාට සල්ලි බඳින්න කියයි. සල්ලි බැඳහම ඔයා අනිවාර්ය රිසිට් පතක් ඉල්ල ගන්න. බොහෝ දුරට දෙන්නේ නැති තැන් තියෙනවා. දෙන්නේ නැති තැන් වලින් අනිවාර්යෙන් ඉල්ල ගන්නවා රිසිට් පතක්. ඒක තමයි අපිට ඉදිරිපත් කරන්න තියෙන හොඳම සාක්ෂිය සල්ලි බැඳලා කියලා. ඒක මැකෙන එකක් නම් අනිවාර්යෙන් ෆොටෝ කොපි කරලා තියාගන්න. ඉතින් ඔයාගේ රට රැකියා හීනේ සැබෑ කරගන්න ඔයාගේ අතේ මුදල් නැති වෙන්න පුළුවන්. මේ මුදල් අතේ නැති වුණාම අපි කරන්න යන හොඳම දේ තමයි බැංකු ණයක් ලබා ගන්න එක. ඉතින් බැංකු ණයක් ලබා ගන්න කලින් අපි මේ දේවල් බජට් කරලා තියාගත්තොත් ඇත්තටම ඔයාට ලේසියි. එතකොට ඒ බජට් එකත් එක්කම ඔයාගේ බැංකු ලෝන් එක ඇප්‍රූව් කරන්න පුළුවන්. ඇත්තටම විදේශ ගමන් බලපත්‍රයක් ඔයාට නැත්නම් විදේශ ගමන් බලපත්‍රයක් හදාගන්න යන වියදම ඒකට ඇඩ් කරන්න. ඒ වගේම ඔයාගේ සමුක පරීක්ෂණයෙන් පස්සේ ඔයාට වෛද්‍ය පරීක්ෂණ වලට මුහුණ දෙන්න තියෙනවා. ඒ වගේ මුදල් ඇතුළත් කරන්න. වීසා ඉල්ලුම් කරන්න යන වියදම්, ඒ වගේම ටිකට් එකට වියදම් යනවාද ඒජන්සියත් එක්ක කතා කරලා මේ දේවල් මේව කරගන්න. ඊට පස්සේ ඒජන්සියට මුදල් ගෙවන්න ඕනේ. ඒජන්සියට කොපමණ මුදලක් යනවද? මේ දේවල් බලන්න. එතකොට ඔයාගේ වියදම කියපුවාම ඔයාට ඒ රටට ගිහිල්ලා මාසයක් විතර ඉන්න වේවට වැටුපක් ගන්න. එතකන් ඔයා ජීවත් වෙන්න ඕනේ ඔයාගේ අතේ තියෙන මුදලින්. ඉතින් ඒ නිසා ඔයා බලන්න ඔයාගේ අතේ යම් කිසි මුදල් ප්‍රමාණයක් රඳවා ගන්න. ඒ දේවලුත් ඔක්කොම මේවා කරගෙන ඔයාගේ බජට් එක හදලා ඔයාගේ ලෝන් එක ඉල්ලුම් කරන්න. යාළුවනේ ඉතින් ඔයා රට යන්න හිතන එක ඔයාගේ ජීවිතේ ගොඩක්ම වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ හිනවලට ඉක්මනින් යන්න පුළුවන් කාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා හදිසි වෙලා තීරණ ගන්න හදන්න එපා. හැම දෙයක්ම පරීක්ෂා කරලා බලන්න. හැමදේම පරීක්ෂා කරලා බලලා තීරණ ගන්න. මුදල් නිකරුණේ නාස්ති කරන්න එපා. කාටවත් දීලා හරි දේ කරලා ඉවරලා වාගේ ඒ ගමන සාර්ථක කරගන්න. නියම ප්ලෑන් එකකට අනුව වැඩ කරන්න. ඉතින් මම තවදුරටත් මේ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඔයාගේ එහෙම බලාපොරොත්තු ඉදිරියේදී කොහොමද කරගන්නේ? එතකොට ඒජන්සියක් තෝරගෙන ඒජන්සිය හරහා කොහොමද වැඩ කටයුතු කරනකොට කොහොමද කරගන්න ඕනේ? වෛද්‍ය පරීක්ෂණ වලට කොහොමද මුහුණ දෙන්න ඕනේ? එතකොට වීසා ප්‍රොසෙස් එක කොහොමද සිදු වෙන්නේ? ඒ වෙන හැම දෙයක්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ වලින්. ඒ නිසා මාත් සමගම රැඳී සිටින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. නොටිෆිකේෂන් එක බෙල් අයිකන් එකට දාලා තියාගන්න. එතකොට ඔයාලට මම කරන හැම වීඩියෝ එකක්ම ඔබේ ළඟටම එනවා. අනික තමයි ඔයා රට යන්න තීරණය කරලා මොන රටටද යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වගේම ඔයා තෝරගන්න ඒජන්සිය මොකක්ද කියලා පහළ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒවා පරීක්ෂා කරලා බලලා ඔයාට හොඳයිද නරකයිද කියලා වැදගත් කරුණු කිහිපයක් දෙන්නම්. එහෙනම් අපි ඉදිරි වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට ජය වේවා.